ඔබ සියලු දෙනාටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි බලමු ඔයගොල්ලන්ගේ ජන්මපත්‍ර ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපි ඒවට විසඳුම් අද ලයිව් වෙන්න කියලා මම කිව්වා. ඒ ආපු දෙනාට නොමිලේ ජන්මපත්‍රය අද පරීක්ෂා කරලා දෙනවා. මුලින්ම තියෙන්නේ WhatsApp එකේ පොඩි දරුවෙක් එකක් ඇවිල්ලා තිබුණා. දෙදස් 21 ඔක්තෝබර් 24 පාන්දර 2:19 කොළඹ ඉපදලා තියෙන්නේ. සිංහ ලග්නයේ මිතුර නවාංශිකෙන් තමයි ඉපදලා තියෙන්නේ. එතකොට දැන් 2021 ඔක්තෝබර් ඉඳලා 2030 දක්වා යන්නේ චන්ද්‍රයාගේ මහදශාව. හැබැයි මුල් කාලේ නම් ගොඩක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම අම්මට අවුරුද්දයි මාස දෙකක් යනකම්. හැබැයි දැන් තත්ත්වය විශේෂයෙන්ම 2024 වෙනකම් අපල කාලයක් තිබිලා තියෙන්නේ. දැන් පොඩ හොඳ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම දෙසැම්බර් 8න් පස්සේ හොඳ තත්ත්වයක් තියෙනවා. තව මොන හරි ගැටලු තියෙනවා නම් මේ මෙසේජ් එකකින් හරි එහෙම නැත්නම් දුරකථන මාර්ගයට සම්බන්ධ වෙලා හරි මේකට අහන්න තියෙන දේවල් අහලා දැනගන්න පුළුවන්. එයාගේ අහලා තියෙනවා এডুকেෂන් එක ගැන දරුවගේ. ඔව්. එඩියුකේෂන් එක ගැන බැලුවත් මේකේ අවුරුදු 8යි මාස 3කින් පස්සේ හොඳ කාලයක් තියෙන්නේ. මොකද ඒකේ අඟහරුගේ දශාව තුල තමයි ඇත්තටම දරුවගේ ජීවිතේ හොඳ පැත්තකට ටර්න් වෙන්නේ. විශේෂයෙන්ම සිංහ ලග්නයේ සියලු සුබඵල දෙනවා. අවුරුදු 8න් පස්සේ අනිවාර්යයෙන්ම විදේශගත වීමක් හෝ විදේශයක එවැනි තත්ත්වයක්. විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පාසලක හෝ ඉගෙන ගැනීමේ වරම් තියෙනවා. විශේෂයෙන් මම දකිනවා මේකේ අධ්‍යාපනය සඳහා උසස් විදිහටම විදේශගත වෙලා යන්න පුළුවන් පාත් එක ඕපන් වෙනවා කියලා. තව කෙනෙක් සම්බන්ධ වෙනවා. හෙලෝ. ඔව්. කතා කරන්න පුතා. ඔයාගේ මොකක්ද අවශ්‍ය වෙන්නේ? උපන්දිනේ කියන්න මට. උපන්දිනේ 89යි 6යි 3. පොඩ්ඩක් ඉන්න. 1989 6 වෙනි මාසේ 3 වෙනිදා ටයිම් එක 12:48යි PM. දවල් 12:48ට කොහෙද ඉපදෙන්නේ? ස්කේගෝල්. ඕකේ. සිංහ ලග්නයෙන් ඉපදෙන්නේ? ඔව් මිස්. ඔව්. සිංහ ලග්නේ ධනු නවාංශකෙන් තමයි පුතාවා ඉපදෙන්නේ. ඔව්. එතකොට කුජගේ අඟහරුගේ මහදශාව තමයි පොඩ්ඩක් වාට හැම වෙලාවෙම පනිෂ්මන්ට් එක තියෙනවට ඇලර්ජිස් තියනවද? ඇලර්ජිස් කියන්නේ ඇඟේ මොන හරි ලේ විසවීම එවැනි තත්ත්ව තියනවද? ඒ වගේ ආහාර වලින් විසවීම ඒ වගේ තත්ත්ව එන්න පුළුවන්. හරි? නමුත් දැන් වාට 2022 දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා යන්නේ බ්‍රහස්පතිගේ මහදශාව. මේක විශේෂ සුබඵල දෙනවා සිංහ ලග්න හිමියන්ට. මේක 2038 දෙසැම්බර් 1 වෙනිදා වෙනකන් යනවා. හරි? එතකොට මේ බ්‍රහස්පතිගේ මහදශාවේ සෙනසුරුගේ අන්තර්දශාවක් තමයි වාට දැන් මේ වෙනකොට යන්නේ. 2025 ජනවාරි 19 ඉඳලා 27 අගෝස්තු 1 වෙනිදා දක්වා යනවා. මේක තුල මම මෙහෙම දෙයක් අහුවොත් විවාහය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ. හරි? එහෙම තත්ත්වයකද ඉන්නේ? සමහර විටස්. ඔව්. එතකොට මේකේ බලන්න පුතේ ඇත්තටම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ජන්මපත්‍රය බලලා මොනවාද මේකට ගත යුතු, කියන්නේ කරන්න ඕන ප්‍රතිකර්ම මොනවාද? මේ අකුසල කර්මයක් තියෙන්නේ. එතකොට ඒකට කරන්න ඕන ප්‍රතිකර්ම මොනවද කියලා පැහැදිලිව දැනගන්න ඕන.
එතකොට මේකෙදි විශේෂයෙන්ම තීරණ ගන්නකොට ක්ෂණික තීරණ ගන්න එපා. ඔයා හොඳට හිතලා බුද්ධිමත්ව ගන්න ඕනේ. ඔයාට ගෑනු දරුවෝ දෙන්නෙක් ඉන්නවද? ඔව්. එතකොට එන්නේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපනයේ පැත්තටත් හොඳට මොකද ඒගොල්ලොන්ගේත් මුරණ්ඩ ස්වභාවයල් මතුවෙන පසුබිමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ස්වභාවයත් ඕගොල්ලෝ පුළුවන් තරම් පුතේ ඕගොල්ලෝ වැඩිහිටියෝ විදිහට මේ දරුවන්ව හරි මගට ගන්නර ආධ්‍යාත්මික පැත්තට යොමු විය යුතුයි. හරි? ඔව්. එතකොට තව මොනවද ඕනේ දැනගන්න? නෑ මිස් මට බල දෙන්නගෙන එහෙම දැනගත්තා මේ තියෙන ඉස්සෙම. ඔව්. ඒකට මම කරන්න ඕනේ මොකද්ද මිස් දැන් මේ ওই ප්‍රශ්නේ එනවට? ඔව් මේ ප්‍රශ්නේ කියන්නේ පුතේ මෙතනදී මම දකින්නේ ඔයයි වගේ ස්වාමි පුරුෂයයි අතර ගැටලුකාරී තත්ත්වය කියන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වීම තමයි මෙතනදී ගොඩාක් මතුවලා තියෙන්නේ. තේරුණාද? ඉතින් අර ඒක අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිමයි හදා ගන්න ඕන. අර ඒ නොගැලපීම හදාගත්තා නම් කොතනද නොගැලපෙන තැන එතකොට ඒක දරුවන්ගේ මනස කොච්චර ව්‍යාකූල වෙනවද කියන එකයි ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕන. හරි? ඔව්. හරි. තව මොන හරි ගැටලු තියෙනවද පුතාට අහන්න? නෝ මිස් නෑ. thank you so much. හොඳයි. ඔව්. තව අපිට ජන්ම පත්‍රයක් එවලා තියෙනවා. 1980 ජූනි 3 වෙනිදා රාත්‍රී 8ට රාත්‍රී 8:10 මම හිතන්නේ මේ පිට රටකින් ඇවිල්ලා තියෙන්නේ. ධනු ලග්නයේ සිංහ නවාංශකයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. විදේශගතව සිටිනවා. ඔව්. හරි. එතකොට 2025 දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා සෙනසුරුගේ මහා දශාව පවතින්නේ. 2025 දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා 2044 දෙසැම්බර් 1 වෙනිදා දක්වාම සෙනසුරුගේ මහා දශා කාලය තියෙන්නේ. එතකොට මේ පීරියඩ් එක තුල සෙනසුරු මහා දශාවේ සෙනසුරුගේ අන්තර දශා කාලයයි තියෙන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම සෙනසුරු ඉන්නේ මෙයාගේ භාග්‍යස්ථානයේ. ඉතින් මෙතන Tamanට උසස් වීම මේ හැම දෙයක්ම ඒ භාග්‍ය තියෙනවා. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නේ දැන් මේ සෙනසුරුගේ දශාවර බ්‍රහස්පතිගේ දශාවට සාපේක්ෂව පොඩ්ඩක් දුෂ්කර ක්‍රියාවක් තියෙන්නේ. නමුත් ධනු ලග්නෙට සෙනසුරු සියලු සුබඵල දෙනවා. ඉතින් එතකොට ඒ தත්ත්වය අවම කරගන්න පුළුවන්. මොකද හැබැයි මේකේ ග්‍රහ යෝගයක් එක්ක තියෙන්නේ. يعني කුච ගුරු ශනි රාහු යෝග වෙලා ඉන්නේ. මෙතනදී තමන් හොඳ ව්‍යාපාරයක් කරන තමන්ගේ දේවල් වැඩි දියුණු කරගෙන යන පසුබිමක් තියෙනවා. නමුත් 2025 දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා මේ කාල සීමාව 2026 ඔක්තෝබර් 27 වෙනකන් යනවා. ඇත්තටම ගොඩක් හොඳයි. දියුණුව මේ හැමදේම මතුවෙනවා. 2026 ඔක්තෝබර් ඉඳලා නම් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අන්න ඒකට පිළියම් හොයාගෙන ආධ්‍යාත්මික පැත්තට ආයෙත් මම හිතනවා ඔයගොල්ලෝ මේ ලයිව් එක බලනවා ඇති කියලා. තව ඇවිල්ලා තියෙනවා 2007 6 වෙනි මාසේ 9 වෙනිදා. දෙදස් 7 6 වෙනි මාසේ 9 වෙනිදා පෙරවරු 8:53ට උදේ 8:53 කටක ලග්නයෙන් ඉපදෙන්නේ රංගන ප්‍රභාෂ් නේද? ඔව්. එතකොට
කටක ලග්නයේ සිංහ නවාංශිකයෙන් තමයි ඉපදෙන්නේ. 2008 මැයි 4 ඉඳලා 2027 මැයි 4 දක්වාම යන්නේ සෙනසුරුගේ මහදශාව. මේ සෙනසුරුගේ මහදශාව මෙරි උපදින ස්වභාවයක් තමයි මතුවෙන්නේ. එතකොට මේ අන්තිම ටික යන්නේ 2027 මැයි 4 දක්වාම හොඳ නෑ. මෙතනදී විපත්කාරී තත්ත්ව, පියාගෙන් වෙන්වීම මෙවැනි තත්ත්ව මතුවෙනවා. නමුත් 2024 ඔක්තෝබර් 22 ඉඳලා 27 මැයි 4 දක්වා යන්නේ අර සෙනසුරු මහදශාවේ බ්‍රහස්පතිගේ අන්තර්දශාවක්. කටක ලග්නෙට සියලු සුබඵල බ්‍රහස්පති දෙනවා. නමුත් දැන් මිථුන රාශියේ තමයි ගෝචර වෙලා ඉන්නේ බ්‍රහස්පති. එතකොට 12 යන්නේ. දැන් ග්‍රහචාරයේ උප්පත්ති කේන්දරයේ ඉන්නේ බ්‍රහස්පති 5 වෙන්නේ. නමුත් බුධ එක්ක යෝග වෙලා තමයි දැනට ග්‍රහචාරයේත් එක්ක පවතින්නේ. එතකොට මෙතනදී 2027 5යි 4 දක්වාම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න ඕන. විශේෂයෙන්ම මෙතනදී දස දිසා පිරිත අනිවාර්යයෙන්ම දවසකට 7 පාරක් කියලා ඒ පැන් එක බොන්න. එතකොට ඒක තමන්ගේ අර ඕරා එක ඩැමේජ් වෙන තැන් සහ නෙගටිව්ස් ගොඩක් මයින්ඩ් එකට එනවා නම් ඒ දේවල් හුඟක් ක්ලියර් වෙලා එනවා. ඒ වගේම අහලා තියෙනවා එයාට ඉදිරි අනාගතයේදී රැකියාවක් ලබා ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මේක විශේෂයෙන්ම මේ 2027 5යි 4 වෙනකම් මේක තිබුණාට මේ ආධ්‍යාත්මික පැත්තට මේක නැඹුරු වුණොත් ඇත්තටම තමන්ගේ ජීවිතයේ පැත්තට ආධ්‍යාත්මික නැඹුරු වෙනවා කියන්නේම අර අකුසල කර්ම ෂය වෙනවා. එතකොට පුළුවන් ඒ தත්ත්වය අවම කරගෙන ඉස්සරහට යන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා ලකී රාජනායක. එතකොට එයාගේ උපන් දිනේ 1988 පෙබරවාරි 12 රාත්‍රී 10:30 එයා ඉපදෙන්නේ නාවල පිටියේ. එයා කියනවා යාගේ මුදල් වගේක් දීලා තියෙනවා ඒක ලැබෙයිද කියලා අහනවා. එතකොට තුලා ලග්නයේ වෘශ්චික නවාංශිකයෙන් ඉපදලා තියෙන්නේ. 2006 පෙබරවාරි 12 ඉඳලා 2026 පෙබරවාරි 12 වෙනකම්ම යන්නේ සිකුරුගේ මහදශාව. අනිවාර්යෙන් ඔයාට ලැබෙනවා 2026 පෙබරවාරි 12න් පස්සේ. ඒ ගැන බය වෙන්න එපා, අනිවාර්යෙන්ම ලැබෙනවා. එතකොට තව එකක් අපිට යොමු කරලා තියෙනවා මංගලිකා දොඩම්ගොඩ 1963 පස්වෙනි මාසේ 4 පස්වරු 4:34ට පස්වරු 4:34 කුරුණෑගල. එයාව අපිට ලයිව් එකට සම්බන්ධ කරගන්න පුළුවන්ද මේ අවස්ථාවේදී? ඔව් එයාව ලයිව් එකට ගන්න. එයා පැහැදිලි කරලා නැහැ මොකක්ද එයාට අහන්න ඕන දේ කියලා. නමසේ 63 මැයි 4 ඔව් ෆෝන් නම්බර්
නම්බර් එකට හරි ලයිව් වෙන්න කියන්නේ යාට කෝල් එකක් ගන්න කියන්නේ යා පැහැදිලි කිරීමක් කරලා නැහැ දැන් ඔක දාලා තිබුණාට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් යාට අවශ්‍ය විස්තරය දෙන්න පුළුවන්. මේක ඉන්නවද බලන්න මංගලිකා දෙටම්කට එයා ඉපදෙන්නේ කන්‍යා ලග්නයේ සිංහ නවාංශකේ. එයාට අවශ්‍ය මොනවද දැනගන්න? සීරෝ බිඳුවයි 7.7යි 3යි 0.85යි 0.34යි එහෙම නැත්නම් 0.7ව 3යි 97යි 96යි 46ට කතා කරන්න. මම හිතනවා මේ සම්බන්ධ වුණා නම් හරි කියලා. 0.7ව 3යි 97යි 96යි 46. ඒකට සම්බන්ධ වෙන්න කෝල් එකක් දුරකථනයට සම්බන්ධ වුණා නම් ඔබට අවශ්‍ය හැමදේම දැනගන්න පුළුවන්. එයා මෙසේජ් එකක් දාලා තියෙනවා ගෙයක් විකුණ ගන්න කියලා. ඔව් කතා කරන්න ලයිව් එකට එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. කන්‍යා ලග්නයෙන් ඉපදලා තියෙන්නේ. කන්‍යා ලග්නයේ සිංහ නවාංශකේ. එතකොට 2024 පෙබරවාරි 6 ඉඳලා 2027 අප්‍රේල් 6 දක්වා යන්නේ සෙනසුරු මහ දශාවේ සිකුරුගේ අන්තර දශාවක්. පෙබරවාරි 16 වෙනකන් යනවා. ඒ යන පීරියඩ් එක තුල පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා සැප්තැම්බර් 15 ඉඳලා. එතකොට පෙබරවාරි 16න් පස්සේ ওই විකුණ ගන්න හදන ඉඩම හොගේ විකුණ ගන්න පුළුවන් වෙන ස්වභාවයක් තියෙනවා. එතකන් මානසික ප්‍රශ්න එනවා. ඒ හින්දා හුඟක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. එයාව අපිට ලයිව් එකට ගන්න බෑ නේද පුතා? ඔව් එයාගේ නම්බර් එකක් හරි තියනවාද? නැහැ. මොකක්ද එයාගේ නම? මංගලිකා දොඩම්ගොඩ. පුළුවන් නම් දුරකථන මාර්ගයට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔයාට අහන්න ඕන තියෙන කරුණු තියෙනවා නම් ඒව ඔක්කොම දැනගන්න පුළුවන්. ඒකනේ ඒ 63 මැයි 4 පස්වරු 4:34 නේද? ඒ කියන්නේ 16:34. මීන ලග්නේ නෙමෙයි කන්‍යා ලග්නේ නිවැරදි ලග්නේ. හරි. එයාට ලයිව් වෙන්න කියන්න දුරකථන මාර්ගයට සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් බලන්න. මිස් මංගලිකා ඔයාලට පුළුවන් නම් දැන් අපි කියපු නම්බරයට කෝල් එකක් දෙන්න. ආයි නම්බරේ අපි රිපීට් කරන්න. ඔව්. බිඳුවයි 73යි 97යි 96යි 46. එයාගේ නම්බරේ දාලාද කමක් නැහැ. ඒක කියන්නකෝ නම්බරේ 0.7යි 7යි 47යි 47යි 82යි 82යි 541. 541. හෙලෝ මේ මංගලිකා දොඩම්ගොඩද? ඔව්. ඔයාගේ නම්බරේ දැන් දාපු හින්දා මේ ගත්තේ. මොකද මේකට ඇත්තටම දැන් මම මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ලයිව් ඇවිල්ලා ওই මෙසේජ් එක නෙමෙයි. ඇත්තටම ඔයගොල්ලෝ ලයිව් වෙන්න ඕන. මොකද එතකොට තමයි ඔයගොල්ලන්ට මේකේ හරි ගයිඩන්ස් එක ගන්න පුළුවන් වෙන්නේ. හරි නිවැරදි මාර්ග උපදේශය ගන්න. තේරුණාද? ඔව්. එතකොට 1963 මැයි 4 වෙනිදා 16:34 හවස 4:34ට
ඒකනේ. පස්වරු 4:34 කියලා දව දාලා තියෙන්නේ. සාත්‍රි. මොකක්ද? ඔව් එතකොට එතකොට 4 වෙනිදා නෙමෙයිනේ. ඒ 5ට එළි වෙන්න එපා ඉන්නේ නේද? එතකොට වැරදි දත දුන්නොත් වැරදි කේන්ද්‍ර සටහනක් තමයි එන්නේ. එතකොට මීන ලග්නයෙන් තමයි උපදින්නේ. 1963 මැයි 5 වෙනිදාට එළි වෙන්න පාන්දර 4:34. පැහැදිලි නේද? එතකොට මීන ලග්නේ මීන නවාංශකයෙන් තමයි ඔයා උපදින්නේ. එතකොට දැන් වාට යන්නේ 2014 ඉඳලා 2033 වෙනකම් සෙනසුරු මහා දශාව. සෙනසුරු මහා දශාවේ චන්ද්‍රයාගේ අන්තර දශාවක් තමයි වාට යන්නේ. මේ කාල සීමාවේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා ඔයා මානසික ලොකු අවුලක දින්නේ. මොකද? ඔව් ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මේ ගැටලුකු හරියට බැලුවොත් මේක නූල් බෝලයක් පැටලවිලා එතිලා මේ පැටලුනාම නූල් බෝලේ කොහෙන්ද මුල කියලා හොයාගන්න බැරුව යන්නේ. එන්නේ ස්වභාවයක් තමයි මේවා අත්වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඔව් එතකොට ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මේක යනවා දෙසැම්බර් 27 වෙනකන්. මේක තුල කිසිම ඔයාට හොඳක් නැහැ. ඔයාගේ ඉඩම මොකද ගයක් විකුණ ගන්න අහලා තිබුණානේ. ඒක එහෙම විකිනෙන්නේ නැහැ. මේක තුල ඔයාට තියෙන්නේ මානසික ප්‍රශ්න සහ ගැටලු විතරයි. ඒක නිසා ඔයා අර පිස්සන් කොටුවට යන්නේ නැති වෙන විදිහ විතරක් හදාගන්නකො මෙතනදී. තේරුණාද? මොකද ඔයාගේ ඔය ඉඩම දැම්මම විකිනෙන්නේ නැහැ. ඒක 2025 දෙසැම්බර් 27න් පස්සේ 2026 6 වෙනි මාසේ 14 ඇතුළත කාල සීමාව මේක අනිවාර්යයෙන්ම විකිනෙයි. හැබැයි මේකට ආධ්‍යාත්මික පැත්තෙන් ඔයා දේවල් කරන්න ඕනවා. මනස ව්‍යාකූල තත්ත්වයෙන් ඉඳගෙන තීරණ ගත්තම ඒක හරිම අසාර්ථකයි. හරි? ඔව් ඒ නිසා ඔයා පොඩ්ඩක් ආධ්‍යාත්මික පැත්තට ආගම දහම පැත්තට නැඹුරු වෙන්න. නැත්නම් මේ ප්‍රශ්න මේ විදිහටම වාට ගොඩාක් ප්‍රශ්න එන ස්වභාවයක් තමයි මම දකින්නේ. හරි? හොඳයි. හරි. ඔයා තව මොකක් හරි අහලා තියෙනවද? හරි. ඒකේ කියන්නේ උපන් දිනය? හරියට කියන්න. 2002 4 වෙනි මාසේ 25 වෙනිදා උදේ 9:31. එයා ඉපදෙන්නේ කොහෙද? උදේ 9:31 පානදුරනේ. ඔව් මිථුන ලග්නයේ දරුවා ඉපදෙන්නේ. මිථුන ලග්නයෙන් ඉපදෙන්නේ. ඔව් මිථුන ලග්නයේ තුලා නවාංශකයෙන් තමයි ඉපදෙන්නේ. එයාගෙන මොනවාද දැනගන්න අවශ්‍ය වෙන්නේ? එයාගේ 2021 ඉඳලා 2021 ඔක්තෝබර් ඉඳලා 24 අගෝස්තු අතර කාල සීමාවේ දරුවා මානසිකව ලොකු ව්‍යාකූල තත්ත්වයකදී ඔව් එයා රසාවක් නෑ ඒ පැත්තෙන් විදවනවා. එයාට ආදර සම්බන්ධයක් තිබිලා කැඩුනද? ඒක තමයි දෙකම තියෙනවා එතන. එතකොට ලොකු කම්පනයක් එයාට තියෙනවා. හැබැයි එයාට දැන් මේ යන කාල සීමාවේ 2024 අගෝස්තු 20 ඉඳලා පොඩි හොඳක් තියෙනවා. නමුත් එයාගේ රැකියාව පැත්තෙන් හරි විදිය දෙයක් හම්බුන්නේ නැහැ නේද? ඔව් ඒක තමයි. එයාට විශේෂයෙන්ම කරන්න ඕන මොකද මිථුන ලග්නයෙන් තුලා නවාංශකයෙන් ඉපදෙලා දැන් යාගේ ඔය සලසුරුට බලවත් වෙන දේවල් තමයි ඇත්තටම කරන්න ඕනේ. වැඩ හිටියන්ට සලකන ඒවා ආච්චි අම්මලා සීයලව එයා ඒ වගේ ඒගොල්ලන්ට ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන පැත්ත කරන්න එක අඩුයිද? ඔව්. තමන්ගේ මාචිල සීයල වෙන්න ඕනේ නැහැ. කොහොම හරි ආලපාල හරි අහිංසක එහෙම ඉන්නවා නම් ඒ ආච්චි අම්මලා සියලාට ආදරෙන් සලකලා කැම ටිකක් දීලා තෙරුණාද බෙහෙත් ටිකක් දීලා
ඒ ටික ඒ දරුවගේ අතින් වෙන්න ඕන. හරි? එතකොට ඒ අකුසල කර්මය ෂෙයා වෙනවා. මොකද තමන්ගේ ආච්චි අම්මා 100ට කොහොමත් සලකනවායි කියන එක තියෙනවනේ. මගේ නම් ඒක කරනවා. එහෙම නෙමෙයි. මේ ඔක්කොම මගේ කියලා දැනෙන තැනක් ආවොත් මේ අකුසල කර්මය ෂෙයා වෙනවා. හරි? හොඳයි. හොඳයි. තව මොනවද තියෙන්නේ? මහින්ද ජය. මහේල ජයවර්ධනක එකක් තියෙනවා. යා ඉපදිලා තියෙන්නේ 98. යාව ගන්න පුළුවන් ද ලයිව් එකට? අටේ මාර්තු 9 වෙනිදා. උදේ 9:30ට. යා ඉපදෙන්නේ කොළඹ. මේ දරුවගේ උපන්දිනය මෙයා ඉපදිච්ච කාලේ අධිකයක් තිබුණා. එතකොට මේ අත ඉවත් කරලාද කියලා සඳහනක් කරලා තියෙනවද පුතා? අන්න ඒකයි පැහැදිලිව මේ දේවල් සඳහන් කරන්න. එතකොටයි නිවැරදිව ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. මෙයාව ලයිව් එකට ගන්න පුළුවන් නම් අපි මේ chance එක දෙමු. නැත්නම් මේකට වැරදි රීඩින් එකක් එන්නේ. ඒක නිසා ඒක තේරුමක් නැහැ. ලයිව් එකට ආව සම්බන්ධ කරගන්න පුළුවන්ද? යා වෙන්න ඕන. පොඩකින් බලන්න. හෙලෝ. හෙලෝ. ඔව් මේ පුතේ ඔයාද දැන් ලයිව් එකට සම්බන්ධ වෙලා ඉන්නේ? හරි. 98 මොකද පුතේ? 1998 මාර්තු 9 උදේ 9:31. ඔව් ඒකේ පුතේ අධිකයක් තිබුණනේ වා ඉපදෙන කාලේ. ඒ ඒ අධික ඉවත් කරලාද ඔය තියෙන්නේ නැත්නම් අධිකයත් එක්කද? ඒ කියන්නේ එදා ඔරලෝසුවේ තිබිච්ච වෙලාවද මේ තියෙන්නේ නැත්නම් අඩු කරලාද? එදා පුතා ඉපදිච්ච කාලේ පැයක අධිකයකුත් තිබුණා පැය භාගයක තිබුණා. එතකොට 9:1ද? ඔකේ ලියලා නැද්ද මොකද පැය භාගයක අධිකයක්? එහෙම නැද්ද? හරි. මේකද බලන්න තියෙන්නේ කේන්දරයේ මේෂ ලග්නයේද තියෙන්නේ? මේෂ ලග්නයේ සිංහ නවාංශකේ කියලාද තියෙන්නේ? කන්‍යා නමයි. ඔව් මොකද තියෙන්නේ? මොකද පුතා? ඔව් හරි. මොකද මේකේ හරියටම බලන්න ඕන අර පැය භාගය අධිකය අඩු කරලාද කියලා. නැත්තම් ඒ දෙන රීඩින් එක වැරදෙනවා. කන්‍යා නවාංශකේ නේද? හරි. එහෙනම් මේ පැය භාගය අඩු කරලා තමයි ජන්මපත්‍රය නිවැරදිව හදලා තියෙනවා. හරි? ඔව්. එතකොට පුතේ මේෂ ලග්නේ කන්‍යා නවාංශකෙන් ඉපදෙන්නේ ඔයා 2024 ඉඳලා මම තව චුට්ටක් එහාට යන්නම්කෝ. පුතාට මතකද 2019 සැප්තැම්බර් ඉඳලා 2021 දෙසැම්බර් 15 දක්වා ඔයා මොන හොඳ දේ කරත් කිසිම හොඳක් තිබුණේ නැහැ කියලා හිතන. ඔයා ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ එතකොට වයස අවුරුදු 21යිනේ. හරි? 21 ඉඳන් 23ක් වෙනකන් ඔයා කැප වුණාට කැප වෙච්ච තරම් ප්‍රතිඵල තිබුණේ නැහැ. හරි? එතකොට අධ්‍යාපනයේ පැත්ත, එතකොට රැකියාව, මානසික ප්‍රශ්න මේ වගේ
ආදර සම්බන්ධයක් ඇවිල්ලා එක කැඩිලා මොනවා හරි එහෙම ලොකු මානසික ප්‍රශ්නයක් අද පුතා හිටියේ කාලේදී. මට එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ මිස්. ඉතින් කරගෙන යන්න. ඒක තමයි මේ මොන පැත්තකින් හරි ඒකේ රිටර්න් එකක් එන්න තිබිච්ච කාලයක්. තේරුණාද? ඒ වුණාට අර කැප වුණාට කැප වෙච්ච තරම් ප්‍රතිඵල නැති. තේරුණාද? ඔව්. ඔව්. අන්න එහෙම ස්වභාවයක් තමයි එතනදී එන්නේ. ඒකෝර අර හැමදේම එපා වෙනවා, කලකිරෙනවා. තේරුණාද? ඔව්. එහෙම ස්වභාවයක් එතනදී ගියා. හැබැයි ඊට පස්සේ 2021 දෙසැම්බර් 15 පස්සේ මේ තත්ත්වය වෙනස් වෙන්න ගත්තා. 2024 අගෝස්තු 24 වෙනකන් ඔයාට ඒ බුධ මහ දශාවේ සෙනසුරුගේ අන්තර් දශාව ගියේ. ඒක නරක නෑ අරක තරම්. හරි? ඔව්. ඇත්තටම ඒක හොඳයි. නමුත් 2024 අගෝස්තු 24න් පස්සේ පුතේ ඔයාට කේතුගේ දශාව ලැබුවා. මේ කේතුගේ දශාව ඔයාට අවුරුදු 33ක් වෙනකන් යනවා. 2031 අගෝස්තු 24 දක්වා යනවා. එතකොට මේ කේතුගෙන් අර අධ්‍යාපනයේ පැත්තේ දේවල් ඔයා මාස්ටර් එකක් PhD එකක් කරනවා නම් හරි. තේරුණාද? ඒ වගේ කැපවීමක් කරලා ඒ වගේ පැත්තකට මොන හරි වා ඉගෙන ගන්න දෙයක් එහෙම යොමු වෙනවා නම් ගොඩාක් හොඳයි. හැබැයි අර ඉන්කම් එක එන පැත්ත හදාගෙන. තේරුණාද මම මේ කියන කතාව පුතේ? මොකද එතකොට ඒකේ ලොකු වැලියු එකක් තියෙනවා. නැත්තම් පිටිපස්ස හැරිලා බැලුවම ඔයා කරගත්තු දෙයක් ඔයාට නැති වෙනවා. හරි? ඔව්. ඔව්. මොනවාද පුතාට තව දැනගන්න ඕන? ඔව් කරන්න පුළුවන්. හැබැයි පුතා ලෝ කරන එකක් කරගෙන යන්න. දිගටම කන්ටිනියු කරන්න. නෑ එපා. ව්‍යාපාරේ කිසිම දෙයකට අත තියන්න එපා පුතේ. ඔයා ඉගෙන ගන්න දෙයකට අත තියන්න. ඔව් අනිවාර්යෙන් ජොබ් රෝල් එක ඕකේ වගේ ජොබ් කරියර් පැත්තේ මොන හරි පොඩි දෙයක් හරි කරන්න ඕන. ඒක වගේ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ මොකද 2031කින් පස්සේ තමයි ඔයාට හරිම පාත් එක ඕපන් වෙන්නේ. එතකන් ඔයාගේ ජීවිතේ ඔයා බිල්ඩ් අප් කරන්න ඕන වගේ හයි এডুকেෂන් එක. හරි? 31 පස්සේ විස්තර කරන්න. ඔව් 31කින් පස්සේ හොඳයි. සිකුරුගේ මහ දශාව තියෙන්නේ. එතන අන්න එතකොට ව්‍යාපාර පැත්තකට අත තියන්න. හරි? Okay, okay. අපිට තාමන හරි කියනවාද ඇවිල්ලා ලයිව් කවුරු හරි ඕද මේ ෆෝන් එනවා නම් අපිට ඒගොල්ලන්ට පහසුයි මැසේජ් ආපුවා තියෙනවද තව? හරි එහෙනම් අපි අදට මේක නවත්තමු. අපි ඊළඟ දවසෙත් ඔයගොල්ලෝව දැනුවත් කරනවා. ඔයගොල්ලන්ට නොමිලේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න කැමති අය ඉන්නවා නම් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.